සුබ දවසක් සියලුම දෙනාට. අපි කලින් වීඩියෝ එකේදී ඩිස්කස් කරා අපේ sign in page එකේ process එක ගැන. අද අපි වීඩියෝ එකෙන් ඩිස්කස් කරමු මේ sign in page එකේ තිබ්බ remember me option එක ගැන. 아무것도 모르면서 그래도 원해 more more 전혀 신경 안 써 오히려 ඉතින් අපිට sign in page එකේදී මෙන්න මේ විදිහට තමයි අපේ remember me option එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ remember me option එක වැඩ කරන්නේ කොහොමද? ඒතර මෙතන දැන් මේ remember me option එක අපි මෙතන check box එකක් දාලා මෙතන tick එකක් දාන්න පුළුවන් විදිහට මෙතන අපි remember me option එක check කරන්න කලින් අපි ඉස්සෙල්ලා මේකට sign up වෙලා ඉමු. මෙතන first name එකට මම දානවා test 1 2 3 මෙතන test 1 2 3 @gmail.com මම පාස්වර්ඩ් එක විතර දානවා මම එකේ ඉඳන් පහට යනකම් 1 2 3 4 5. ඊට මෙතන මොබයිල් නම්බර් එකකුත් මම ඇඩ් කරනවා. මෙතන මම මේල් තියෙනවා. ඊට මෙතන sign up වෙමු. මෙතන අපිට එනවා register successful කියලා. අපි මෙතන දැන් Heidi එකට ගිහින් බලමු අපේ database එකේ මේක register වෙලාද කියලා. ඔව්. මෙන්න මේ විදිහට අපේ මෙතන අපේ register වෙච්ච එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත අපි මෙතන යනවා already have an account sign in කියන එකට. ඒකට ගියාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ මෙතන remember me option එක. අපි දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙතන email එකට මම දෙනවා test@123@gmail.com. මෙතන password එකත් මම 1 2 5 දෙනවා. ඊට පස්සේ මම මෙතන sign in වෙනවා. මෙතන sign in වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මෙතන eShop application එකට log වෙනවා. එතන අපි remember me option එක දාන්න නැතුව තමයි එතනින් sign in උනේ. දැන් අපි බලමු කොහොමද මේ remember me option එක දාලා sign in වුණොත් පෙන්වන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන remember me option එක දාලා නැති හින්දා අපි නැවත sign in වෙන්න ආවට මෙතන අපේ password දානම නම් කිසිම දෙයක් මෙතන type වෙලා තියෙන්නේ නැහැ. එතකොට මෙතන අපි දැන් දාලා බලමු remember me option එක on කරලා බලමු. password එක. දැන් remember me option එක දැම්මා. ඊට පස්සේ අපි sign in වුණාට පස්සේ මේ විදිහට අපි ඒත් application එක log වෙනවා. log වුණාට පස්සේ වල බලා ගන්න පුළුවන් නැවත අපි මෙතනින් අපි already have an account sign in කියන බටන් එක ක්ලික් කරලා ගියාට පස්සේ මෙතන නැවතත් අපිට log වෙද්දී password එක සහ email එක auto එතන එයා අරගෙන තියෙනවා. ඉතින් බලමු දැන් මේකේ කොහොමද මෙතන process එක වෙන්නේ කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති මෙතන remember me option එක දැම්මහම හරිය නැති වුණාම මොකද වෙන්නේ කියලා. අපි මේකේ process එක දැන් බලමු. අපි යන් Visual Studio Code එකට අපේ එතන ගියාට පස්සේ ඔයාලට මෙතනින් මේ තියෙන අපේ remember me option එක අපි add කරපු විදිය මෙතන අපි ID එකක් දීලා තියෙනවා remember me කියලා ID එකකුත් දීලා මෙතන remember me option එක අපි දාලා තිනවා label එකක් ගහලා. ඉතින් මෙතන අපි මෙතන JavaScript වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ remember me option එක අපි මෙතනින් මේ තියෙන අපේ remember me option remember me එකේ ID එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ID එක අල්ලගෙන ඉන්න මෙතන form method එකකින් අපේ data එක store කරගෙන අපි මෙතන sign up process.php එකට මේක post method එකකින් transfer කරලා තියෙනවා. ඉතින් අපි මෙතන sign up process.php කියන එකට ගිහිල්ලා බැලුවාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන remember me option එක මේ ඇවිල්ලා තියෙන මෙතන post method එකෙන් අප remember me option එක මෙයා මෙතනින් store කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි remember me option එකේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මෙතනදී අපේ sign up process එකේ වගේම තමයි මෙතන sign in process එකේ උදී වගේම තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට data ටික check කරලා sign in button එක click කරාට පස්සේ තමයි මේ සියලු ක්‍රියාවලීන් සිදු වෙන්නේ.